සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම මේ වීඩියෝ එකකින් ගේන්න අදහස් කරේ මේ ගොඩ ගහපු ගොයන් ටිකක් පාකන විදිහ තමයි මේ ඔයාලට මේ වීඩියෝ එකකින් පෙන්වන්නේ. දෑගැත්තෙන් ගොයන් කපලා ගොයන් මිටි බැඳලා ඒවා ගොඩ ගහලා දැන් මේ ගොයන් ටික පාගන්න යන්නේ. මේ පාගන විදිහ තමයි ඔයාලට මේ පෙන්වන්නේ. මේ ගොයන් මිටි පිටින් මේ මැෂින් එකට දානවා. මේ මැෂින් එකෙන් ඒවා ගොයන් ටික පෑගිලා හුලං ගැහිලා බෝල් ඔක්කොම ඉවත් වෙලා තමයි එන්නේ. මේ ඔයාලට පේනවා ඇති මේ මල්ලේ තියෙන්නේ මේ හොඳ වී බොල් නැතුව හොඳට හුලං ගැහිලා මැෂින් එකෙන් මෙන වී ටික තමයි ඒ ගෙනත් තිබ්බේ. මේ ඔයාලට පේනවා ඇති මේ ගොයන් ටික මේ ආකාරයට තමයි මේ මැෂින් එකට මේ ගොයන් ටික ඇතුල් කරන්නේ. එතකොට මේ මැෂින් එක ඇතුලේ මේක කැරකිලා ඒක ගොයන් ටික පෑගිලා පිරිසිදු මේ ඔයාලට පේනවා ඇති මේ මාළු වල තියෙන මැෂින් එකෙන් පිරිසිදු වෙලා ආපු වී තමයි මේ තියෙන්නේ. මේ ඉවත් වෙන පිදුරු කන්දක්ම තියෙනවා. ඒක තමයි මේ තල්ලු කරලා එහාට තල්ලු කරන්නේ. දැන් ගොයන් ටික පාගලා අවසන් වීගෙන යන්නේ. මේ අවසානම ටික තමයි තියෙන්නේ පඩංගුවේ තියෙන අවසාන ටික තමයි ඔක්කොම එකතු කරලා ගන්නවා මේ මැෂින් එකට දාන්න. ඔයාලට පේනවා ඇති මේ පඩංගුවේ තියෙන අවසානම ටික මේ කවුරුත් එක්කම එකතු වෙලා මේක උස්සලා මේ මැෂින් එකට ඒක දානවා. පෙන්වන්නේ මේ. දැන් අපි මේ ගොයන් පාගලා අවසන් වෙන්නයි යන්නේ.
මේ පෑගිලා හුලං ගැහිලා ඉන වී ටික තමයි මෙතනින් තමයි එන්නේ මේ මැෂින් එකේ. මැෂින් එකේ මෙතනින් තමයි වී ටික එළියට එන්නේ. ඒ පොට්ටුරයක් කියලා මේ වී ටික හැලෙන්න මේ අල්ලගෙන ඉන්නේ මෙතන. මේ තමයි ඔයාලට පේනවා ඇති මේ මැෂින් එකෙන් පාගලා ගනිපු වී තමයි මේ තියෙන්නේ. මේවයි බොල් මොනවත් නැහැ. බොල් වී නැහැ. පිරිසිදු වී ටිකක් තමයි එන්නේ. මගේ වීඩියෝ නරඹන සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි.